හිස් මුදුනකට බෙහෙවින් සමාන වූ අරංගල ප්‍රදේශයෙන් අපට හමු වන ගයා ශීර්ෂය හා ඉන්දියාවේ ව්‍යාජ ගයා ශීර්ෂය අතර ඇති වෙනස්කම් පිළිබඳව අද අපි කතා කරමු. වැලලීගේ ඉතිහාසය සොයා යන සත්‍ය ගවේෂණයයි. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. ගොතම බුදුහිමියන් වැඩ සිටි ගයා ශීර්ෂය ඉතා පූජනීය ස්ථානයක් බව අප ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඇත් හිසකට සමාන වූ ගිරිශිඛරයක් වූ මේ ගයා ශීර්ෂයට මේ නම ලැබී ඇත්තේද මේ සුවිශේෂී පෙනුම නිසාය. මේ ගයා හිස හෙවත් ගයා ශීර්ෂය තුන්බෑ ජටිලයින්ගේ නිජබිමද වේ. මේ ගයා හිසට සමාන වූ කඳු පන්තියක් අපට දැක ගැනීමට ලැබෙන්නේ අරංගල කඳු පන්තිය තුලිනි. මා මීට පෙරද මේ ගයා ශීර්ෂය පිළිබඳ වීඩියෝවක් ඉදිරිපත් කර ඇති අතර අද මා බලාපොරොත්තු වන්නේ ඉන්දියාවේ ගයා ශීර්ෂය යයි පෙන්වනු ලබන ස්ථානය හා ලංකාවේ ගයා ශීර්ෂය ලෙස ඉදිරිපත් කරන ස්ථානය අතර ඇති නොගැලපෙන තැන් සොයා බැලීමටයි. ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම රහත් 69 ධර්ම ප්‍රචාරණයට පිටත් කොට බුදු හිමියන් වැඩියේ මෙම තුන්බෑ ජටිලයින්ගේ නිජබිම වූ ගයා ශීර්ෂය වෙතටයි. මෙම තුන්බෑ ජටිලයින්ගේ මාන්නය බිඳලා නිර්වාණ අවබෝධය ලබා දීමට ගෞතම බුදු හිමියන් එම ගමනේදී සමත් විය. අටුවාවේ දක්නට ලැබෙන ලෙස මෙම ගයා ශීර්ෂයෙහි සිටියේ ගයා කාශ්‍යපයි. නදිය අසල නදී කාශ්‍යපත්, උරුවෙල් ද්‍රෝණිය අසල උරුවෙල් කාශ්‍යපත් සිටි බව ඉතිහාසයේ දැක්වේ. මොවුන් සියලු දෙනා ගෞතම බුදු හිමියන්ගෙන් බණ අසා බුද්ධ ශ්‍රාවකයන් වූ බව අතීතයේ සාක්ෂි දරයි. මේ පිරිස කැටුව ගෞතම බුදු හිමියන් කිඹුල්වත්පුර බලා ඥාතීන් දැක ගැනීමට වඩින ලද බව අටුවාවේ කියවේ. අපි මේ අයුරින් ඉන්දියාවේ පෙන්වා දෙනු ලබන ගයා ශීර්ෂය අතර ඇති නොගැලපීම් පිළිබඳ සොයා බලමු. ඉන්දියාවේ ගයා ශීර්ෂය ලෙස පෙන්වනු ලබන ස්ථානය හා කිඹුල්වත්පුරයට ඇති දුරත් ලංකාවේ කිඹුල්වත්පුරය ලෙස හඳුන්වන දිබුලාගල ප්‍රදේශයට මෙම අරංගල භූමියේ සිට ඇති දුරත් සලකා බැලීමේදී මේ ඉන්දියාවේ ගයා ශීර්ෂය ව්‍යාජ බව මැනවින් ප්‍රත්‍යක්ෂ වේ. එසේම මෙම ගිරිශිඛරයේ මුදුනේ දහසකට පමණ අපහසුවකින් තොරව වැඩ සිටීමට ඉඩ තිබූ බව අටුවාවේ පැහැදිලිව සඳහන් වේ. ඉන්දියාවේ ගයා ශීර්ෂයයි පෙන්වනු ලබන ස්ථානයට අවධානය යොමු කිරීමේදී එම ස්ථානය ගලින් තැනුණු හිස් මුදුනක් නොව පස් කන්දක් බව එහි මෙතරම් පිරිසකට අපහසුවකින් තොරව සිටීමට තරම් වාතාවරණයක් නොමැති බවත් ඔබට පෙනී යනු ඇත. එසේම ඉන්දියාවේ ගයා ශීර්ෂය ලෙස පෙන්වනු ලබන ස්ථානයට අවධානය යොමු කිරීමේදී ඇත් හිසකට සමාන වූ කඳු මුදුනක්ද එහි නොවන බව පැහැදිලිවම අවබෝධ වේ. මේ හෙළබිමේ මෙම ස්ථානයේ වූ අරංගල කඳු මුදුන ආශ්‍රිතව ලිඛිත සාක්ෂි සැඟවී ඇති බවට විශ්වාස කළ හැකි වුවත් එම ඓතිහාසික ප්‍රදේශයේ නිසි ලෙස ගවේෂණය නොකිරීම හේතුවෙන් මේ වනතෙක් නිවැරදි සාක්ෂියක් අපට එම ප්‍රදේශයෙන් සොයා ගැනීමට නොහැකි වී ඇත. ත්‍රිපිටකය හා අටුවාව
ඔබ නිවැරදි ලෙස පරිශීලනය කර ඇතිනම් සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වනව මධ්‍ය දේශයේ බෝධි මණ්ඩලයෙන් උතුරට ගව් 3ක් දුරින් පිහිටනු ලැබූ ඇතිසක් හා සමාන පර්වතයක් පිළිබඳ සඳහන් කරන ආකාරය ඔබට හමු වී ඇති බව මම සිතමි. මේ හඳුන්වා ඇත්තේද ගයා හිස එසේත් නැතිනම් ගයා ශීර්ෂය ලෙසයි. එසේම ආදිත්ත පර්යාය සූත්‍ර වර්ණනාව ගෙන බැලීමේදී ගයා නම් වූ ගමට නුදුරේ ගයා යන නම ඇති පොකුණක්ද නදියක්ද ඇති බවත් ඇත් කුඹකට සමාන වූ ගල් තලාවක්ද ඇති බවත් සඳහන් වේ. එසේම එහි භික්ෂූන් දහසකට සෑහෙන ඉඩකඩ තිබෙන බව එහි පැහැදිලිවම සඳහන් කර ඇති අතර භාග්‍යවතුන් වහන්සේ එහි වාසය කරන ලද බවත් එසේ හේයින් ගයා ශීර්ෂය ලෙස අමතනු ලබන බවත් එම සූත්‍ර වර්ණාවේ පැහැදිලිවම සඳහන් වේ.